කොහොමද මගේ යාළුවන්ට පොත් කියවන යාළුවෝ සතුටින් ඉන්නවද? මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. බලනගල වලව්ව. මම අද අරගෙන ආවේ 2025 පොත් කීපයක්. 2025 බුක් ෆෙයා. මොකද මගේ channel එක බලන යාළුවෙක් කිව්වා ලයිබ්‍රරි එකට එන ළඟදි බැලුවේ නැහනේ. ඔයා දාන්නේ පරණ පොත් නේව මං කියවලා තියෙනවා කියලා. ඉතින් මට හිතුණා එයත් බලපු නැති. ඔයාලත් තාම බලලා නැතුව ඇති. මොකද මේ පොත මම අවුට් වෙනකොටම ගෙන්න ගත්තේ. රයිටර්ගේ තියෙනවා සයින් එක. මේක මම පොත අවුට් වෙනකොටම ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ඇත්තටම මේක බුක් ෆෙයා එකකිනුත් පස්සේ තමයි මේක එළියට ආවේ. ඉතින් මං කල්පනා කරා අලුත් පොතුත් කියන්න ඕනේ කියලා. පරණ පොතුත් එක්කම. නැත්තම් ඉතින් මගේ යාළුවන්ට කම්මැලි හිතේ. නැත්තම් පරණ පොත් කියවපු යාළුවෝ බලන එකක් නැති වෙයි නේද? හරි. එතකොට වලව්ව ගොඩාක් අය ඉන්නවා වලව් කතා කියවන්න. ඉතින් දැනට ලංකාවේ වෙච්ච වලව් කතා වලින් 90%ක් විතර මගේ ළඟ තියෙනවා කියලා මං හිතනවා. මං ඉදිරියේදී ඔයගලන්ට අරගෙන එන්නම්. මොකද වලව් කතා කියවන්න මමත් බොහොම ප්‍රියයි. ඒ නිසා වලව්ව කියන නම ඇහිච්ච තැනදී අනිවාර්යෙන් මේ පොත කවුද රයිටර්වත් කියලා බලන්නේ නැතුව ගන්න තරමට මමත් වලව් කතාවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. හරි. එතකොට බලනගෙන වලව්ව ප්‍රාර්ථනා බණ්ඩාර. එතකොට ප්‍රාර්ථනා බණ්ඩාර කියන නම ඔයගලන්ට සමහර විට අලුත් වෙන්න පුළුවන්. ලොකු පොත් ගොඩක් ලියලත් නැහැ. පොත් ලියලා තියෙන්නේ 7ක් වගේ. ඔව් මෙතනින් වෙහෙරගල වලව්ව නිහඬ ඝාතකයා කියන පොත් මගේ ළඟ දැනට තියෙනවා. අනිත් පොත් නම් තාම මම අරගෙන නැහැ. එතකොට මේ වෙහෙරගල වලව්ව සහ බලනගෙන වලව්ව කියන්නේ ඒ දෙකේ පොඩි තියෙනවා මේ සමානකමක්. ඒ කියන්නේ මේ වෙහෙරගල වලව්වේ යම් විස්තරයක් සහ ඒකේ ඉන්න යම් පුද්ගලයන් පිරිසක් මේ බලනගෙන වලව්ව පොතත් එක්ක සම්බන්ධ වෙනවා. එකම ප්‍රදේශයක තියෙන වලව් දෙකක් තමයි මේ. සැඟවුණු පෞරාණික අඩවියක උරුමකාරීන්ගේ ආගමනය. ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් වලව්වක් කියන්නේ ඒක උරුමයක්. ඒ කියන්නේ වලව්වක් උරුමයෙන් උරුමයට තමයි යන්නේ බොහෝ අවස්ථාවලදී තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුබුරාට ওই විදිහට තමයි වලව් යන්නේ. එතකොට මේ කතාවේ මේ බලන්න මේකේ ෆොටෝ එකේ තියෙනවා. මේ කියන්නේ අනිවාර්යෙන් গুপ্তයි. මමත් බොහොම ආසාවෙන් බොහොම කුතුහලෙන් කියෙව්වා. බය නම් වෙන්නේ නැහැ. ඉතින් දැන් මොකද මේවා බලලා ඊළඟට වෙන දේත් ඇත්තටම කියන්න පුළුවන් කලින් මේ තරමට බලලා මේ දේවල් දැන් ඇඟට කා වැදිලා. ඉතින් ලොකුවට නම් බය වුන්නේ නැහැ. හැබැයි ඉතින් මුලින්ම කියවන කෙනෙකුට හිත පොඩ්ඩක් ඇස්සෙන්න පුළුවන්. ඇත්තටම මේකේ ඉන්න චරිතේ ඉස්සලම අපිට හම්බ වෙනවා මේකේ කෆල් එකක්. ඒ කියන්නේ මේ කෆල් එක පිරිමි කෙනා වලව්වක් මිලට ගන්නවා. ඔන්න ඔතනින් තමයි සංදේශ් සහ විහාරි කියන දෙන්න තමයි මේකේ ඉන්න චරිත දෙක. මේගොල්ලෝ ගන්නවා වලව්වක්. බලනගෙන වලව්ව. පසු කාලීනව තමයි දැනගන්නේ මේ වලව්ව ගන්න තැනට වැඩ සිද්ධ වෙන්නේ මේගොල්ලෝ මේකට යම් සම්බන්ධයක් තියෙන නිසා කියලා. වලව්වක් කියවම බොහෝ දුරට ධන නිදාන ගැනත් කියවෙනවා. මේකෙත් යම් ධන නිදානයක් ගැන කියවෙනවා. ඒ උරුමකාරයා එනකන් බලාගෙන ඉන්න විදිහ තමයි මේක කියන්නේ. එතකොට මේ කතාවේ කියවෙනවා කොහොමද ඒ නිදානේ ගන්න විදිහ. මේගොල්ලෝ අන්තිමට නිදානේ ගන්නවා. ඔන්න ඕක තමයි මේකේ කියවෙන්නේ. කියන්නේ මේක ඇතුලේ ඉන්නවා විශ්වලා ගන්න නාග කන්‍යාවක් ඉන්නවා. එතකොට හරිම වෙනස් කතාවක් මේක. ඇත්තටම ලස්සනයි. මේකේ තව විශේෂ දෙයක් තමයි මේකේ සෙන්කඩ ගලපුර දරදා මාලිගයේ පවා ඇතින් දිස්වන අති රමණීය භූමි ප්‍රදේශයක් වන පාත දුම්බර කියන ප්‍රදේශයේ වෙහෙරගල කන්ද හා සම්බන්ධ වෙන ඉතිහාස කතාවක තොරතුරු රැසක් ගැන කියනවා. කියන්නේ මේක යම් ඇත්ත සත්‍ය තොරතුරුත් සඳහන් වෙනවා. ඒක කතාවක් බවට පරිවර්තනය වුණාට ඇත්ත තොරතුරු සත්‍ය තොරතුරු මේකේ තියෙනවා. එතකොට මේ 990ක් වෙනවා. මේ පොත ලොකු මුදලක් නෙවෙයි. නිත්‍රෝ ප්‍රකාශන කියන්නේ ඇත්තටම රුවන්වැල්ලේ තමයි මේක ප්‍රකාශනය කරලා තියෙන්නේ. මේකේ පිටු තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයයි. පිටු තියෙන්නේ 220යි ඇත්තටම. නමුත් මේ කතාව ලස්සනයි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ කියවන්න. බලනගල වලව්ව වගේම තමයි ඕගොල්ලෝ වෙහෙරගල වලව්වත් කියවන්න. හරිම ලස්සනයි. මම ඕගොල්ලන්ට ඒක අරගෙන එන්නම් ළඟදිම දවසක. ඒ වගේම නිහඬ ඝාතකයා කියන එකත් හරිම ලස්සන වෙනස් කතාවක්. මම මේ පොත් දෙකම එකට තමයි ඕඩර් කරලා ගෙනාවේ. ඔයගලන්ට පුළුවන් තාම මේක ලයිබ්‍රරිස් වලට නම් ඇවිල්ලා නැති වෙන්නත් පුළුවන්. මොකද ලොකු කාලයක් නෑ මේක එළියට ඇවිල්ලා.
සමහරට ඔයගලන්ට ලබන අවුරුද්ද වෙනකොට ලයිබ්‍රරි වලින් ගන්නත් පුළුවන්. අනිවාර්යෙන් කියවන්න. හරි. එහෙමනම් මම නැවතත් යනවා 2025 පොතක්. අඳුරු සුයාමයේ. පේනව නේද වෙනස? ඒ කියන්නේ මේකත් අර කිව්ව විදිහේ গুপ্ত කතාවක්ද? ඔව් গুপ্ত කතාවක්. තිලිනි දහම්යා ගමගේ ලොකු පොත් ගොඩක් ලියලා නැහැ. හැබැයි ලියලා තියෙන පොත් ටික හරිම ආදරේ හිතෙන විදිහට තමයි ලියලා තියෙන්නේ. මගේ ළඟ තව ලස්සන පොත් කීපයක් තියෙනවා තිලිනි දහම්යාගේ. මම ඒවත් ඉක්මනටම ඕගොල්ලන්ට අරගෙන එන්නම්. මේ පොත গুপ্তයි. ඇත්තටම গুপ্তයි. මේකෙත් කියවෙන්නේ වෙනස්ම කතාවක්. මේකේ ඇතුළෙත් හැංගිලා තියෙන්නේ වලව්වක්. ඇත්තටම වලව්වක තියෙන කතාවක්. ඒ වලව්ව ඇතුලේ ඇත්තටම වලව්ව ඇතුලේ මිය ගිය අය බොහොමයි. ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නවා, පේනවා, අනිත් අයට කරදර කරනවා. එතකොට ඒ වලව්වක හැයි වගේ වලව්වක සැඟවිච්ච ආත්මයක් බලාගෙන ඉන්නවා යම් පලි ගැනීමකට. එතකොට දෙන්නගේ විවාහයක් සිද්ධ වෙනවා. ඒ විවාහයත් එක්ක තමයි මේ කතාව පටන් ගන්නේ මුලින්ම විවාහයත් එක්ක. එතකොට අලුතෙන් විවාහ වෙලා මේ ගෙදරට එන ගෑනු ළමයා. මෙයා හරීම ඉතින් මේ දඟකාර කටකාර චරිතයක්. හරීම දඩබ්බරයි. ඉතින් මේ කවින් හාමුගේ මනමාලි වෙලා එන ගෑනු ළමයා කරන විප්ලවයක් තමයි මේ පොතේ තියෙන්නේ. එයා විසින් හොයා ගන්නවා පරණ කතාවක සුලමුල මරණයට පත්වෙච්ච කිහිප දෙනෙකුට මේ කතාව හරහා අවසානයේදී සාධාරණයක් ඉෂ්ට වෙනවා. දුක හිතෙන කතාවක් අවසානයේදී හරිම දුකයි. නමුත් ඉතින් ආසාවෙන් කියවන්නත් පුළුවන්. ඔයගොල්ලොත් කියවන්න. 1100යි තිලිනි දහම්යා ගමගේ. එතකොට මේකේ පිටු ගොඩක් නෑ. පිටු තියෙන 239යි. මේකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. තේජාන්විත ඉඳිගොල්ල වලව්ව මහන්සියෙන් හදි දාද්දි සංගවා උන් රහස් මල්ල පෝර උරෙන් බිම වැටෙද්දි බිත්ති දෙදරා යන ශාපයේ හඬින් වලව්වම බිය ගැන්වෙද්දි ප්‍රේමයේ සිවුකුණ අඳුරු වලාවක තටුසලයි වැළලුණු ආත්මවලට සැනසීමක් දෙන්න. ඔන්න ඔය විදිහට තමයි පොත ඉවර වෙන්නේ. গুপ্তයි වෙනස් නගකාර ගෑනු ළමෙක් හොයාගන්න රහස් ගොන්නක් ගැන තමයි කියන්නේ. අපි බලමු ඒකත්. හරි. ඊළඟට මම නැවත යනවා අලුත් පොතකට. අද මම කියන්නේ එකම රයිටර්ගේ පොත් නෙවෙයි. වෙනස් අය. මේ පොත මං හරි ආස හිතුණා මේ කවර් එකට මතක මන්තර ගිම්හානි වාසනා. එතකොට මේක බලනකොටත් ඕගොල්ලන්ට හිතෙනව නේද මේකත් වලව්වක් දෝ කියලා. ඔව් වලව්වක කතාවක් තමයි. වලව්වක ජීවත් වෙන ගෑනු ළමෙක්, ලස්සන ගෑනු ළමෙක්. එයාගේ කතාව. ඒ කියන්නේ එයාට මුලින්ම අමුතුම දෙයක් සිද්ධ වෙනවා. අමුතුම ආකාරයකට මෙයාගේ විවාහය සිද්ධ වෙනවා. හිතා ගන්න බැරි විදිහට මෙයා ලොකු රැවටීමකට ලක් වෙනවා. ඒ රැවටීමත් ඇතුලේ තවත් රැවටීමක්. එහෙම මෙයාගේ කතාව ඉදිරියට යනවා. ඇත්තටම මේක සිංහල සහ දෙමළ කියන ඒ ජාතීන් දෙක අතර ඒ ජාතීන් දෙකක දෙන්නෙක් නිවර්තනා තමයි ගැහැණු ළමයා. ඉතින් ප්‍රභාෂ්වර තමයි පිරිමි ළමයා. මේ දෙන්නගේ කතාව ආදරේ තියෙනවා වෛරේ තියෙනවා. වෙලාවකට ආදරේ වෙලාවකට තරහයි. ඔහොම තමයි මේ කතාව යන්නේ. ඉතින් මේ නිවර්තනාගේ ජීවිතය ඇත්තටම ශෝකාන්තයක් කියලා හිතෙනවා. ඉතින් එයා ලොකුවට දුක් විඳිනවා. මෙතන තාත්ම කතාවක් තියෙනවා. මේ නිවර්තනා කියන්නේ එයාගේ නැන්දා මිය යන නිවසේම එයා උපත් ලැබන නිවර්තනා විදිහට. එයා නැන්ද වගේමයි. එතන ඒ වගේ කතාවකුත් තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට කියනවා මේ පොතත් කියවන්න අනිවාර්යෙන් ගිම්හානිගේ පොත් තියෙන ඕනම ලයිබ්‍රරි එක. ගිම්හානිගේ පොත් ගැන මම ඕගොල්ලන්ට ෂෝට්ස් කළා. ගිම්හානිත් එක්ක ගත්ත ෆොටෝස් ඕගොල්ලන්ට පෙන්නුවා. මේ තමයි ගිම්හානිගේ අලුත්ම පොත. මේක අනිවාර්යෙන් ඕගොල්ලෝ කියවන්න ඕනි. හරිම ලස්සනයි කතාව. දුක සතුට හැමදේම තියෙනවා. අනිවාර්යෙන් කියවමු. හරි. තව එක පොතකින් අපි අද ඉවර කරන්න ඕනේ. මේ ගිම්හානිගේ පොතක්. මේකත් මේ හම්බ වුණේ මේ එකපාරටම හිතලා තෝරගත්ත නෙවෙයි. අහම්බෙන් තමයි මේකත් අතට ගත්තේ. අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකය. ඉතින් මෙතනත් එහෙනම් අමුතු දෙයක් තමයි නේද? ඔව්. ඉතින් මම කොහොමත් කියවන්නේ ටිකක් අමුතු පොත්නේ. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට.
වෙනස් පොත් කතා. ඉතින් මෙතන කියන්නේ ඉන්ද්‍රජාලිකයා කියන්නේ සාමාන්‍යයෙන් නොපෙනෙන කෙනෙක් වගේ කෙනෙක්ට තමයි කියන්නේ. ඉන්ද්‍රජාලිකයා කියලා. එතකොට මෙතන නොපෙනෙන චරිතයක් ඉන්නවා මුල සිටම කතාවේ. මුල සිටම ඉන්නවා නොපෙනෙන චරිතයක්. ඉතින් එයා හිමින් අන්ධකාරය තමයි එයා ගොඩාක් වෙලාවට එළියට එන්නේ. ඉතින් මේක හිතාගන්න බැරි හරිම ලස්සන සුරංගනා ලෝකයකට වෙලාවකට අරන් යනවා. මෙයාට සිද්ධ වෙන දේ හිතාගන්න බෑ මේ ගෑන් ළමයාගේ කතාව වටේ තියෙන গুপ্ত දෙයක්. එයාට හිතාගන්න බෑ කවුද එයාගේ වටේ කැරකෙන කෙනා කියලා. ඒක තේරුම් ගන්න එයාට ගොඩක් කල් යනවා. ඒක මෙයාට නොසිතූ දේවල් වලට එයාට මුණ දෙන්න සිද්ධ වෙනවා. අමුතු දේවල් තියෙනවා. මේ වෙන්න පුළුවන්ද කියලා හිතන විදිහ දේවලුත් එහෙමයි. කොහොමත් ගිම්හානි වාසනාගේ පොත් කියවන අය දන්නවා. ගිම්හානිත් පොඩ්ඩක් ඔය গুপ্ত වෙනස් දේවල් ලියනවා වැඩි. ඒ කියන්නේ එකම විදිහ නෙමෙයි. නමුත් එයාගේ පොත් කියවන අය දන්නවා. গুপ্ත සිහිනය, කාලවර්ණ මේ ඔක්කොම මගේ ළඟ මේ හැම පොතක්ම තියෙනවා. සසර ගත පෙම්, පාරාන්දමානය, සසල බන්ධන මේ හැම පොතක්ම গুপ্তයි. සංක්‍රාන්ති හෝරාව, එතකොට අදිසි මේ ඔක්කොම අනන්තරා මේ ඔක්කොම গুপ্তයි. මේ සියලුම පොත් මගේ ළඟ තියෙනවා. මම ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. එතකොට මේ වැඩිපුරම බර වෙලා තියෙන්නේ ගිම්හානිත් গুপ্ত පැත්තට. গুপ্ත දේවල් කියවන්න ගොඩක් අය කැමති. ඉතින් මං කියනවා ඔයගලන්ට මේකත් කියවන්න. මේකේ තියෙනවා 아무තු ඇදහිලි ගැන දෙවියෝ සහ යක්ෂයා ඒ වගේ ආර්යන්ගේ ජීවිතේ මෙතන කතාව ඇතුලේ ඉන්නවා. ආරාධ්‍යයා ඉන්නවා, ආර්යයන් ඉන්නවා. ලස්සනයි. ඒ කියන්නේ මේකේ තර ආත්ම කතාවක් වගේ අමුතු කතාවක් තියෙනවා. කියන්නේ අපිට කියවනකොට මට මේක කියවනකොට යාළුවනේ Twilight Saga ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. New Moon, Twilight Saga ඔයගොල්ලෝ අහලා ඇති පොත් කියවන අය, ෆිල්ම් බලන අය දන්නවා. ඒ කියන්නේ ඩ්‍රැකියුලා පිරිමි ළමෙක් සහ නෝමල් සාමාන්‍ය යුවතියක් අතර ඇතිවන ආදරයක් ගැන කියවෙන කතාව. මට පොඩ්ඩක් විතර ඒක මතක් වුණා. මේක කියවද්දී පොඩ්ඩක් ඒ වගේ තියෙනවා. ඒ වගේ තැන් මට හම්බුණා. ලස්සනයි. සමහර වෙලාවට හිතෙනවා කියවන් යද්දී ට්‍රාන්ස්ලේෂන් එකක් වගේද කියලා. එහෙමත් නෑ. ඇත්තටම ට්‍රාන්ස්ලේෂන් එකක් නෙවෙයි. හරි. එහෙනම් ඔන්න අපි පොත් 4ක් ගැන බැලුවා. මේ පොත 1300යි. ගීමා ප්‍රොඩක්ෂන් එක කියන්නේ යාගෙම පබ්ලිකේෂන් එක තමයි ගීමා. 288ක් තියෙනවා පිටු. කතාව ලස්සනයි. ගීමාගේ හැම පොතක්ම කියවන්න ලස්සනයි. අමුතු දේවල් ඉගෙන ගන්න දේවල් තියෙනවා අපිට ගොඩක් දේවල්. ඒ කියන්නේ නොදන්න දේවල් තියෙනවා. බොරු දේවල් නෙමෙයි ඇත්ත දේවල්. ඒ කියන්නේ ඒවා ගැන බොහෝ දුරට විශ්ලේෂණය කරලා ගවේෂණය කරලා හොයාගත්තු දේවල් තමයි ගීමා ලියලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම වෙනස් පොත් කියවමු. මගේ ළඟ ඉතින් ගොඩාක් තව පොත් තියෙනවා ඔයගොල්ලන්ට කතා කරන්න. අද අපි කතා කරා ලස්සන පොත් 4ක් ගැන. එහෙනම් යාළුවනේ 2025 ඉවරත් වෙන්න යනවා. 2026 ළඟ එනවා. 2026ත් බුක් ෆෙයා තියෙනවා. පොත්ගුල්ලි පොත් ගොඩාක් ගේනවා. ඉතින් හැමෝම හැමදාමත් එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, කරපු නැති යාළුවෝ ෂෙයා කරන්න, ලයික් කරන්න. පොත්ගුල්ලි හැමදාමත් ආදරෙයි. ගිහින් එන්නම්.